අන්‍යසයෝ කොහොමද ඉතින් අද මම යන්නේ කොරියාවේ රසම රස කෑමක් හදන්න. ඒ තමයි පිබිම්බප්. ඉතින් රස වගේම ගුණයි. ඔයාලා පිබිම්බප් ගැන අහලා තියෙනවද කාලා තියෙනවද? ඔය කොහොම වුණත් එනවාද යන්න මාත් එක්ක පිබිම්බප් හදලා කන්න. යමුකෝ එහෙනම්. අපි බලමු පිබිම්බප් එකට මොනවද අපි ගන්න කියලා. ඉතින් මෙතන තියෙන දේවල් ඔයාලා දන්නවනේ කැරට්, හතු ඔය වගේ. මේ තියෙන්නේ සිගම්චි එක නම් මම ඔක්කොම හොදලාගෙන ආයි. මේ තියෙන්නේ කොසරි, මේකේ නම කොසරි. ඉතින් මේ පැකට් එකේ මොනවද දන්නවද තියෙන්නේ? ගස්වල මුල් జాතියක්. ඒකේ නම තමයි තොරජි. ඉතින් ඔය වගේ දේවල් දාලා තමයි ගොඩක් වෙලාවට පිබිම්බප් හදන්නේ. අද පිබිම්බප් එකට මම සොගොගිත් එකතු කරගන්නවා. ඊට අමතරව අපිට මෙන්න මේ වගේ යන්යම් ටිකක් අවශ්‍ය වෙනවා. යන්යම් කියන්නේ ලංකාවේ කෑම හදනකොට ඔය 3-5 එහෙම දාන්නේ. ඒ වගේ කොරියාවෙත් ඉතින් කෑම හදනකොට දාන්න දේවල් තියෙනවා. ඒවට තමයි යන්යම් කියලා කියන්නේ. ඉස්සෙල්ලාම අපි මෙන්න මේ හතු එක කපාගමු. මේ විදිහට නැට්ට අයින් කරලා හතු එක දෙකට පළලා ඊට පස්සේ මේ වගේ හිණියට කපා ගන්නවා. මොකද නැට්ට ටිකක් මහතයි තද නිසා ඒක මේ වගේ කපා ගන්න ඕනේ. ඉතින් හතු ටික මේ වගේ ලෑස්ති කරලා ඊට පස්සේ මස් එකටයි හතු එකටයි එකම විදිහට තමයි අපි මේ යන්යම් ටික දාගන්නේ. හරිද? දැන් ඉතින් මේක රස කරගන්නත් එපා. මේකට මෙන්න මේ වගේ අවශ්‍ය දේවල් චුට්ට චුට්ට දාගන්නවා. ඉතින් මේකට සීනි ටිකක් දාගන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ මේකට තල ඇට ටික දාගන්න ඕනේ. හැබැයි තල ඇට පිටින් දානවට වඩා ඒක පොඩ්ඩක් තලලා ගත්තම තමයි රස. හැබැයි අර කුඩු වෙන්නම නෙමෙයි චුට්ටක් තලලා ගන්න ඕනේ ඇට ටික. මෙන්න මේ ගන්නට වගේ තමයි තලා ගන්න ඕනේ. ඉතින් මේක දාලා අපි මේ දෙක අනලා පැත්තකින් තියනවා අපේ අනිත් ඒවා ටික හදා ගන්නකම්. ඔයාලා දන්නවනේ ලංකාවේ ගොඩාක් අය කොරියාවේ YouTube channel කරන අය ඉන්නවා කියලා. ඒ වුණාට ඉතින් කොරියන් කෑම හදන channel එකක් නම් මම දන්න විදියට නම් තාම නැහැ. මට හිතුණා මම දන්න දේ ඔයාලත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. කොරියන් කෑම වලට කැමති අයත් ඉන්නවනේ ගොඩක්. ඒක නිසා අනිත් එක තමයි මම කැමති කවුරුත් කරන්නේ නැති දේක් ගොඩක් වෙලාවට කරන්න. දැනට නම් කවුරුත් කරන්නේ නැති ඉස්සරහට කරන්න පුළුවන්. ඒ වුණාට ඉතින් දැනට කවුරුත් කරන්නේ නැනේ. ඒක නිසා මට හිතුණා ඔයාලත් එක්ක මේ වගේ රස කෑම බෙදා ගන්න. අපිට මේ හොබක් එක මේ හැඩයට උනත් කපා ගන්න පුළුවන්. ඉතින් මම සමහර වෙලාවට මේ හැඩයටත් කපලා හදා ගන්නවා. අද නම් මෙන්න මේ විදිහට තමයි කපාගත්තේ. ඔය සයිස් එකට කපා ගත්තම හොඳටම ඇති. අපි මාට් එකෙන් ගන්නකොට මේ විදිහට ගත්තොත් මේකේ වතුර ටික අයින් කරලා ඊට පස්සේ හොදලා අපි එළවලු හොදන්නේ වගේ තමයි. හොදලා ආපහු ඒක වතුර ඇතුලේ දාලා විනාඩි 10ක් විතර තියන්න ඕනේ. මොකද මේකේ පොඩි තිත්ත රසක් තියෙනවා. ඉතින් හැබැයි තිත්ත රහට කැමති අය නම් නිකන් හොදලා එවලම ගන්න පුළුවන්. ඒ වුණාට මේක නිකන් ගත්තොත් අපිට පොඩ්ඩක් තම්බලා ගන්න වෙනවා. ඉතින් මම මේ වගේ පැකට් කරපු අරගෙන ආවේ මේක නම් එතකොට මෙහි ඉන්න නංගියෙකුට මල්ලියෙකුට උනත් මේක බලලා පිබිම්බප් එකක් හදාගන්න පුළුවන්. ඒක නිසා ඉතින් මේ කොසරි එක නම් ඒක නම් අර වතුර ටික අයින් කරලා හොදලා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් අපේ පිබිම්බප් එකට අවශ්‍ය දේවල් මේ වගේ ඔක්කොම දැන් ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් දැන් මේක උයා ගන්න තමයි තියෙන්නේ. අනිත් එළවලු ටික හදාගන්න ඉස්සෙල්ලා අපි අපේ සිගම්චි ටික හදාගෙන ඉමු. මේ වගේ වතුර එක රත් වෙනකොට ඒකට ලුණු ටිකක් දාලා සිගම්චි ටික දාලා අපි විනාඩියක් මේක එළියට ගන්න ඕනේ. මොකද නැත්තම් මේ වගේ ලස්සන පාට හිටින්නේ නැහැ. ඊට පස්සේ ඒක මේ වගේ වතුරට දාගන්නවා. අයිස් වතුර නම් ගොඩක් හොඳයි. මේ තියෙන්නේ අර වතුරට දාගත්ත සිගම්චි ටික වතුර ටික හොඳට මිරිකලා ඇරලා ඊට පස්සේ වීඩියෝ එකේ සමහර තැන්වල උන්න කොරියන් වචන එහෙම තියෙන්න පුළුවන්. ඉතින් මොකද දන්නවද මෙහෙට එන්න ඉන්න නංගිලා මල්ලිලාට උනත් මේක දැක්කොත් මොනවා හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන්නේ. ඒක නිසා මේ වගේ පෑන් එක රත් වුණාට පස්සේ අපිට තියෙන්නේ ඉතින් තොරජි ටික ඉස්සෙල්ලාම දාගන්න. දැන් ඉතින් මේක රස කරගන්න තලාගත්ත පොඩි කරගත්ත ඔය මොනවා හරි කරගත්ත. හැබැයි ලොකු කෑලි නැතුව සුදු ලුණු ටිකක්. ඊට පස්සේ කුඩු කරගත්ත තල ඇට ටික වගේ ටික දාලා හොඳට කලවම් කරගන්න.
මේ දැන් දාන්නේ සෝයා සෝස්. හැබැයි මම මේකට ෆිෂ් සෝස් ටිකකුත් එකතු කරගත්තා. හරිද? ඊට පස්සේ මේ වගේ චුට්ටක් කලවම් කරලා ලුණු ටිකකුත් දාලා අඩි අල්ලන්න නැති වෙන්න වතුර චුට්ටක් දාගන්න. ඊට පස්සේ මේක ඉදුනම ලිප ඕෆ් කරලා මේකට සෙසමි ඔයිල් චුට්ටක් දාලා කලවම් කරලා ලිපෙන් බාගන්න තමයි තියෙන්නේ. මේ පෑන් එකටම ඔන්න දැන් තෙල් චුට්ටක් දාලා ඊට පස්සේ අපි හොබක් ටික හදාගමු. කැරට් දාන්න නැති හේතුව තමයි තංගන්න නැතුව හොබක් ඉස්සෙල්ලම දාගෙන හදන්නේ. ඒ දන්නවද කැරට් වල පාට ගතිය තියෙනවානේ. ඉතින් මේ වගේ හදාගත්තම පාට අඩු එකේ ඉඳලා අපිට කිසි ප්‍රශ්නයක් නැතුව මේ පෑන් එක පාවිච්චි කරලා මේ කෑම ටික හදාගන්න පුළුවන්. දැන් ඉතින් ඔන්න අපි කැරට් ටික හදාගමු. මේකටත් මම තෙල් චුට්ටක් තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ මේකට මෙන්න මේ වගේ ලුණු ටිකක් දාගන්නවා. මොකද මේකත් ලුණු අරක කරව ඉන්න බැරි නිසා මම ඉතින් මේකෙන් චුට්ටක් පාවිච්චි කරලා ලේසියට. කැරට් ටික නම් මම ලුණු වලින්ම තමයි රස කරගත්තේ. ඊට පස්සේ මේකත් ලිපෙන් බාගත්තම හරි. දැන් අපි යමු කොසරි ටික හදාගන්න. කොසරි ටිකත් අර වගේම තමයි හදාගන්නේ. ඉතින් මේකට සොයි සෝස් ටික මේ වගේ එකතු කරගන්න ඕනේ. කැරට් වලට දාගත්තේ නැති වුණාට. ඉතින් මේකත් හොඳට ඉතුරුනට පස්සේ මේකට අන්තිමේට චම්කිරම් ටික දාලා ලිපෙන් බාගන්න තමයි තියෙන්නේ. ඔන්න දැන් යන්නේ බීෆ් ටික හදාගන්න. ඉතින් පිබිම්බප් වලට බීෆ් තමයි ගැලපෙන්නේ කියලා මට හිතෙන්නේ. ඉතින් දැන් නම් හැබැයි චිකන් කන අයත් ගොඩක් ඉන්නවා. මොකද දන්නවද ඔය ඩයට් එහෙම කරනකොට චිකන් නේ වැඩියෙන් කැවෙන්නේ. ඒක නිසා. ඉතින් මස් ಜಾති මුකුත් කන්න නැති කෙනෙකුට පුළුවන් එළවලු විතරක් එකතු කරලා පිබිම්බප් හදාගන්න. පිබිම්බප් කියන්නේ බත් එකට මේ දේවල් දාලා කලවම් කරන එකට. ඉතින් කොරියන් ගෙවල් වල ගොඩක් වෙලාවට මිත්පන්චාන් හදපුවා තියෙනවා. ඉතින් මේ වගේ ඔක්කොම හද හිටියේ නැති වුණත් පිබිම්බප් කන්න හිතුනම ගෙදර මොනවද තියෙන්නේ ඔය ටික දාලා කොචිකන් සෝස් එක දාලා කනවා ඉතින්. ඔන්න දැන් මස් ටිකත් හදාගෙන ඉවරයි. ඊට පස්සේ අපි හදාගමු අපේ හතු ටික. ඉතින් මෙන්න මේ වගේ පෑන් එකටම හතු ටික දාලා හදාගන්න තමයි තියෙන්නේ. අපි කෑම බීම හදලා කනකොට අපිට ඕන විදිහකට ඕන රටාවකට හදලා කන්න පුළුවන්. හැබැයි ඒක තව කෙනෙකුට අපි ඒක කියනකොට චුට්ටක් පරිස්සම් වෙන්න ඕනේ කියලා මම හිතනවා. මම දැන් අද හැදුවේ පිබිම්බප්නේ. පිබිම්බප් හදනවා පොපොම්බප් වගේ. එතකොට හරියයිද නැහැනේ නේද? මොකද අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයට අපි හරි දෙයක් දෙන්න ඕනේ කියලා තමයි මම නම් හැමතිස්සෙම හිතන්නේ. මේ යන්නේ අපේ සිගම්චි ටික රස කරගන්න. ඉතින් මේකටත් අර වගේම දේවල් ටික දානවා. හැබැයි මේක මේ විදිහටම තමයි අරගන්නේ. මේක පෑන් එකේ දාලා ෆ්‍රයි කරගන්න නැහැ. ඉතින් මේකටත් ෆිෂ් සෝස් ටිකකුත් දාගන්නවා. එතකොට රස වැඩි. මේකට අනිත් එක තල තියෙන තල ටිකක් ගොඩක් දැම්මම තමයි මේකේ රස වැඩි වෙන්නේ. ඉතින් මේ විදිහට මේක හිමීට අනා ගන්න තමයි තියෙන්නේ. එතකොට මේක හදලා ඉවරයි. දැන් යන්නේ පිබිම්බප් එකට අවශ්‍යම දේ හදාගන්න. කොචුජන් සෝස් එක මේ දාගත්තේ විනාගිරි. ඊට පස්සේ සීනි, කොචුජන්, තලයට. ඔන්න ඔය වගේ දේවල් තමයි අවශ්‍ය වෙන්නේ. හරිම ලේසි නේද? ඉතින් මේ තමයි ලේසිම ලේසි කොචුජන් සෝස් එක. ඉතින් මේක තියනවා නම් ඔයාට පිබිම්බප් එක රහට කන්න පුළුවන්. මේ විදිහට හොඳට කලවම් කරගන්න. හැබැයි හදපු ගමන් කනට වඩා ටික වෙලාවක් තියලා කන්න ගත්තම තවත් රසයි. චෝකොචුජන් සෝස් එකත් ඔන්න අපි හදාගෙන ඉවරයි දැන්. ඔන්න දැන් පාටට අපේ පිබිම්බප් එකට ඕන දේවල් ලෑස්ති කරගෙන ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ කන්න තමයි. මෙන්න මේ වගේ නැම්බි එකකට දාගෙන කෑවම තමයි මේක හරිම රස. ඉතින් මේක රත් වුණාට පස්සේ මේකට තල තෙල් චුට්ටක් දාගෙන හැබැයි ගොඩක් ගින්දර දාගෙන මේක ගොඩාක් රත් කරගන්න නෑ. හරිද? ඒක උඩට මේ වගේ බත් ටික දාලා අපිට දැන් මේ ටික වටේට දාලා කන්න තමයි තියෙන්නේ. අද හදපු පිබිම්බප් එක ගැන ඔයාට මොනවද හිතෙන්නේ? ඉතින් ඒ වගේම තමයි ඔයා මගේ channel එක තාම බලන්නේ subscribe කරන්න නැතුව නම් නැත්නම් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මේ දැම්ම subscribe කරලා තියාගන්න. එතකොට ඔයාට ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝ බලන්න පුළුවන් වෙයි. මම මේකට ඔන්න බිත්තරයකුත් බැදලා දාගත්තා. ඉතින් ඒක හදන විදිහ නම් මම අරගෙන ආවේ නෑ. ඔයාලත් දන්නවනේ බිත්තරයක් බැදගන්න නේද? ලංකාවේ ඉන්න ඔයාටත් පුළුවන් පිබිම්බප් එකක් හදලා කන්නවට. නැත්නම් කොසරි තොරජීනේ. ඉතින් කොසරි වෙනුවට වම්බටු ගන්න පුළුවන්. තොරජි වෙනුවට රාබු ගන්න පුළුවන්. මේ විදිහට අපි කොචුජන් සෝස් ටිකක් දාලා කලවම් කරලා කන්න තමයි තියෙන්නේ. මෙන්න මගේ පිබිම්බප්.
කාටද බිබිම්බප් කටක් ඕනේ? ඇත්තටම මාරම රසයි හොඳේ. හැබැයි මට පොඩ්ඩක් කොචුජම් මදි වෙලා මං අහපව කොචුජම් ටිකක් දාලා කලවා කරලා කෑවා. එහෙනම් තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හැමෝම හම්බ වෙමු. අන්‍යෝ